තේරුණාද? ඉතින් එයාගේ මේ වයස පොඩ්ඩක් අහනවා. ඔයාගේ වයස කීයද? 700යි. ලියන්න. බලලා ඉතින් ඒක නියම කරනවා. පෙති එකමාරක්. සමහර පෙති වල 5න් එකක්. කොහොම කරන්නද මන් දන්නේ. එකපාරට මතක නැති වෙලා යන නිකන් පෙත්ත හිතා ගන්න බෑ. පොඩ්ඩක් කොහොම ඉන්නකො මේ පොඩ්ඩක් ඉන්නකො මතක නෑ. එහෙම පිස්සොද? හිටගෙන ඉන්නගෙන නමාරු නේද? පොඩ්ඩක් මාත් එක්ක ඇවිදමු කියේ ඒ ලෙඩ්ඩු එක්ක දඟලන්නේ. ගොඩක් වෙලා ඉඳගෙන අනේ කියලා. සමහර මේ සර්ජරිස් තියෙනවා පැය 8. ඒ පැය 8ම හිටගෙන වාඩි වෙලා ටික වෙලාවකින් ගිහින් ආයෙ නැගිටින්න බෑනේ. ඒතර ඉතින් ඉවරනේ මිනිහා. තේරුණාද? මං මේ වාඩි වෙලා ඉන්නකන් අනේවා පොඩ්ඩක් කපන්න කොටන්න කියලා තව කෙනෙකුට කියන්න බෑනේ. හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපහසු වීමයි. මේක එන්නේ ළමයි මං කිව්වේ මේ මොන පද්ධතියේ අධික්‍රියාකාරීත්වය නිසාද? ශ්වසන පද්ධතියේද ප්‍රතිශක්ති පද්ධතියේද? ප්‍රතිශක්ති පද්ධතියේ. මේ ප්‍රතිශක්ති පද්ධතිය අධිකව ක්‍රියාත්මක වුණාම ඒ ඇතිවෙන ඒ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රදාහක ප්‍රතිචාරය. මොකද්ද කියන්නේ බන් හයියෙන්? ප්‍රදාහක ප්‍රතිචාරය. අපි අද ඉගෙන ගන්නේ සමහර විට අපිට වෙලාව තිබ්බොත් ප්‍රදාහක ප්‍රතිචාරය තියෙන්නේ පාඩමේ අගම. ඒකට ප්‍රදාහක ප්‍රතිචාරයකදී වෙන්නේ අදාළ පටක ඉදිමෙනවා. දැන් මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. ඔන්න අපේ ඇඟට මදුරුවෙක් විදලා යනවා. ඒ විද්ද තැන ටිකකින් මොකද වෙන්නේ? අන්න ඒ ප්‍රදාහක ප්‍රතිචාරය. අපේ ඇඟේ කුරුලෑවක් එනවා. එතන බැක්ටීරියා තොගයක් ඉන්නවා. එතන මොකද වෙන්නේ ටිකකින්? ඉදිමෙනවා. ප්‍රදාහක ප්‍රතිචාරය. ඔය දේ ශ්වාසනාලිකාවල වෙනවා. එතකොට මට කියන්න මේ ඇස්මා එන්නේ එහෙනම් කොටින්ම මොන ප්‍රතිචාරයෙන් හින්දාද? ප්‍රදාහක ප්‍රතිචාරය. එහෙනම් අපි ඇස්මා පේෂන්ට් කෙනෙක් දන්නව ඔයාලා ඉස්සරහට එනවා. ඔයාලා දානවා වනාත විල්ලුව පැත්තේ ස්පිරිතාලයකට. දුෂ්කර කරන්න කියලා. හරි. දැන් මම මොන පේෂන්ට් කෙනෙක් කෙනා ඇස්මා හැදිච්ච. ඔයාලා ඉස්සරහ ඉන්නවා දැන්. ගගා ඉන්නවා. අනේ මට ආපු පළවෙනි පේෂන්ට් අපි ප්‍රොටෝ එකක් ගමු කියේ දඟලන්නේ නැහැ ඒ වෙලාවට. මැරෙන්න කලින් බේතක් දෙන්න ඕන. දැන් දෙන්න ඕන බේත මට කියන්නේ ප්‍රදාහක ප්‍රතිචාරයේ වැඩි කරන එකක්ද දෙන්නේ අඩු කරන එකක්ද? එතකොට ප්‍රදාහක ප්‍රතිචාරයට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ෆ්ලමේෂන්. ඉන්ෆ්ලමේෂන්. ඒ බණ කියන්නේ ඉන්ෆ්ලාමේෂන්. ඉන්ෆ්ලාමේෂන්. ඔක ඉන්ෆ්ලැමේෂන් කියනවා. ඉන්ෆ්ලේමේෂන් කියනවා. කැමැති කෙනාගේ ආතල් එක ඒක. තමන් කැමැති ආතල් එක තමන් කැමැති පරිද්දෙන් ගන්න. ඉන්ෆ්ලමේෂන් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ප්‍රදාහක ප්‍රතිචාරය අඩු කරන බේත් වලට කියනවා ඒ නිසා ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස්. ඇන්ටි කියන්නේ අර ඒ පැත්ත නෙමෙයි අනිත් පැත්ත කියන එක. හරි? එතකොට මට කියන්න බලන්න ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් වලට ප්‍රතිවිරුද්ධව දෙන ඩ්‍රග්ස් වලට මොනවද කියන්නේ? ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස්. ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස්. කොහොමද අය කියන්නේ? ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස්. මම ඔක කියුවේයි තියෙනවා. ඒකට සිංහලෙන් කියන්නේ ප්‍රතිප්‍රදාහ ඖෂධ. කොහොමද කියන්නේ? ප්‍රතිප්‍රදාහ ඖෂධ වර්ගයක් තමයි පිරිටන්. අන්න එතකොට ඇස්මා හැදෙන කෙනෙකුට මොකද්ද දෙන්නේ සාමාන්‍යයෙන් සමහර අය? පිරිටන් දෙනවා. තව ඊට වඩා තව තියෙනවා දැන් ඔය මේ තියෝෆිලින් කීක එහෙම තියෙනවා. ඒ වගේ කරන්නේ අර මේ ශ්වාසනාලිකා ලොකු කරනවා. ෆිලින් ඇමයිනෝෆිලින් ගගාවේ නම් තියෙන තියෝෆිලින් එකකින් කරන්නේ මෙහෙම බ්‍රොන්කෝඩයලේටර්ස් කියලා කියනවා. ඔබ ගිහිල්ලා ෆාමකොලොජි වල ඉගෙන ගන්න. හරි ජොලි ඉතින් මේ කරුණු දැනගෙන ඔය 3rd year වගේ පැත්තට යනකොට මෙඩිකල් ෆැකල්ටි හරිම ෂෝක්. ඇයි අර ඔක්කොම ටික දන්නවනේ. දන්නේවා ගලපන්න තියෙන්නේ. ඒ කාලේ ඇත්තටම අමාරු නෑ ගොඩක්. යම් අමාරුවක් තියෙනවා මම නැත්තේ නෑ කියන්නේ. ඒක ඔය දැන් ඔයාලට කියනවා වගේ නෙමෙයි. ඒක තියෙනවා බීටා බ්ලොකර්ස්, ඇල්ෆා බ්ලොකර්ස් ගගා තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ ප්‍රතිග්‍රාහක බ්ලොක් කරන ඒවා අරම ඒවා. ඉතින් ඒ ඔක්කොම දැනගෙන තමයි ડોක්ටර් කෙනෙක් බේත දෙන්නේ. ඉතින් හිතන්නකෝනේ. ඒ ඔක්කොගෙම අවබෝධයෙන් තමයි බේත ලියන්නේ. හැබැයි එතන තියෙන්නේ පොඩි අමුතු පොඩි තර්කණයක් තියෙන්නේ. මේක මෙහෙම දුන්නොත් මෙහෙම වෙනවා, මෙහෙම දුන්නොත් මෙහෙම වෙනවා. ඩ්‍රග් ඉන්ටරැක්ෂන් නැත්තම් තව එකක් දෙනවා. ગેස්ට්‍රයිටිස් එයා දන්නවා සයිඩ් ඉෆෙක්ට්ස්. ગેස්ට්‍රයිටිස් එනවා නම් මේකක් දෙනවා. දීලා කැමට පසු කියලා ලියනවා.
තේරුණාද? ඉතින් එයාගේ මේ වයස පොඩ්ඩක් අහනවා. ඔයාගේ වයස කීයද? කීයද? 700යි. ලියන්න. හරි? එතකොට මේ විදිහට මේ වයස කට්ටියට වයස් කාණ්ඩය අනුව බර අනුව එයාට approximately බැලියයි කියන්නේ මෙච්චරක් බරක් තියෙනවා කියලා. බලලා ඉතින් ඒක නියම කරනවා. පෙති එකමාරක්. සමහර පෙති වල පහෙන් එකක්. කොහොම කරන්නද මන් දන්නේ. ඒ වගේ නියම කරන මේ වෛද්‍යවරුන්ගේ මේ වට්ටෝරුව හැදෙන්නේ ඇත්තටම වෛද්‍යවරු කියලා කියන්නේ එතකොට මේ නිතර අමතක වෙන පාඩම් හිටින් නැති වෙන වැඩ කරන එකපාරට මතක නැති වෙලා යන නිකන් පෙත්ත හිතා ගන්න බෑ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ මේ පොඩ්ඩක් ඉන්නකෝ මතක නෑ එහෙම පිස්සොද දැන් ඒක තමයි දැන් වෛද්‍යවරු වෙන්න යන අය ඔය මම ඔය කියපු බෑඩ් ඔය ක්වොලිටිස් ටික අයින් කරගන්න ඕන තමන්ගේ නිතර මේ හිත විසිරෙන ගතිය එක තැන ඉන්න බැරි ගතිය හිටගෙන ඉන්නගෙන නමාරු නේද පොඩ්ඩක් මාත් එක්ක ඇවිදමු කියේ ලෙඩ්ඩු එක්ක දඟලන්නේ ඈ ගොඩක් වෙලා ඉඳගෙන අනේ කියලා ඒක තැන ඉඳලා ටික වෙලාවක් ඒ වෙනුවෙන් කැප වෙලා හිත එක තැන තියාගෙන ඉඳලා අවධානය තියාගෙන ඉන්න පුළුවන් පිරිසක් තමයි කවුද? එතකොට ඒකට එහෙනම් සුදුසු වෙන්න ඒ ගති ටික හදා ගන්න ඕන. සමහර මේ සර්ජරිස් තියෙනවා පැය 8. ඒ පැය 8ම හිටගෙන වාඩි වෙලා ටික වෙලාවකින් ගිහින් ආයෙ නැගිටින්න බෑනේ. ඒතර ඉතින් ඉවරනේ මිනිහා. තේරුණාද? මං මේ වාඩි වෙලා ඉන්නකන් අනේවා පොඩ්ඩක් කපන්න කොටන්න කියලා තව කෙනෙකුට කියන්න බෑනේ. මේක එන්ජිමක්ද? තමන් කරන එක හරියට කරන්න අනිත් එක මේ අත්පය හෙලවෙන්න බෑ. අපේ ළමයින්ට බයයි සමහරවිට. මේක ලොස්තර වෙట్లా එතන. ලේ දැක්ක ගමන් මිනිහා කලන්තේ දාලා. ඒ චූටි දේවල් ඔක්කොම අතින්ට ගියාම සාමාන්‍යයෙන් නම් හැදෙනවා. ඒ මූලික දේවල් හදා ගන්න ඕන මොනවද? අර එක තැනට වෙලා ඉන්න අන්නේ ගති. ඒකයි ඔය කියන්නේ හිත විසිරෙන ගතිය අරවා මේවා පාලනය කරගෙන ඉන්න බලන්න. ඔයා ඔයාලට ඔය ලොකු ප්‍රශ්න උනාට ඔයා ප්‍රශ්න නොවන පිරිසක් ඉඳලා. ඒකනේ මෙඩිසින් ගිහින් තියන්නේ ඒගොල්ලෝ. දැන් සමහර ළමයිට ලොකු ප්‍රශ්න නෙමෙයි තමන්ගේ හිත තමන්ට තියාගෙන ඉන්න බැරි එක ප්‍රශ්නයක්. බලන්නකො නේද කවුද දුර්වල? තමන් දුර්වලයි නේ. ළමයි. ඉතින් ඒක පුරුදු වෙන්න. හරි? ලියමු අපි මේක ලියමු අපි. අපි ලියවද හතිය හා පපුව හිරවීම නිසා හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපහසු වීමයි.